මේ පැණි කන්න මං හරිම ආසයි. මටත් ආසයි මේ පැණි කන්න. මින්න කන්න. පැණි ඉවරයිනේ. මම හිතුවා ඉවර වෙයි කියලා. පොරොන්දුවක් වුණා නම් ඒක හරියට ඉෂ්ට කරන්න එපා. අයියෝ මම ඔයාට බොරුවක් කිව්ව නෙවෙයි. පැණි මුට්ටියක්ම ගුරුතුමීට වෙන් කරලා තියෙන්නේ. ඇත්තද? මට හිතෙන්නේ පැණි තියෙන්නේ මෙන්න මේ මුට්ටියේ. අනේ මට එහෙම කරන්න බෑ. මගේ මේ බඩගිඩිය බස්ස ගන්න ව්‍යායාම් කරන්න ඕන. අයියෝ අපි මේ පැණි කන්න කලින් තාත්තගෙන් අහන්න තිබුණා. පැණි ටික දාලා කේක් ගෙඩියක් හදන්නයි මං හිටියේ. දැන් ඒක කරන්න වෙන්නේ. මේ වගේ වෙලාවට තමයි මට ඔයත් එක්ක තරහ යන්නේ. ඔහොම කියනකොට මටත් හොඳටම තරහ යනවා. එහෙමනම් අපිට කතා කරන්න දෙයක් නැහැ. හරි. මදේ අපි කරපු දේ මං හිතුවේ නෑ එහෙම වෙයි කියලා. අපි පෙරේතකමට කෑවා. මදේ වෙච්ච දේ අදහසක් ආවා. අපි විගහට ගිහින් බඹරමණිකගෙන් පැණි ටිකක් ඉල්ලගමු. බඹරේ කවුද? මණික ඉන්නවද? ඇයි පෙන්චෝ? අපිට පැණි ටිකක් ඕනේ විගහට. අයියෝ තිබුණු පැණි සේරම දුන්නානේ. මලස්සු දෙන්නෙක් ඇවිල්ලා ඒව සේරම අරන් ගියා. කවුද දෙන්න? හරි එහෙනම් ඒ තාත්තයි ගුරුතුමී වෙන්නේ නැති. යමු. ඔයා නම් හරි හොඳයි. මට පැණි ටිකකුත් හොයලා දුන්නා. ඔයා මෙහෙ ආපු එක ඊටත් වැඩිය හොඳයි. කවුද මේ? කලින් දැකලත් නෑ. මට හිතෙන දේ කියන්න කැමති නෑ. මේක නම් එච්චර හොඳ නෑ. මම ගිහින් කියනවා තාත්තට. තාත්තේ මට ගුරුතුමී හම්බුණා. එයා මම දන්නවා පුතේ. සමාව ගන්න. නෑ තාත්තේ. එයා වැඩක් නෑ පුතේ. මම මේ ව්‍යායාම කරනවා. කොහමද මගේ වැඩ? මේක නම් හරිම ප්‍රශ්නයක්. අපි කොහොමද තාත්තවයි ගුරුතුමීවයි යාළු කරවන්නේ? මට හිතා ගන්න බෑ මොනවා කරන්නද කියලා. අපි ගිහින් බබේගෙන් අහමු. එයා අපිට කියයි යාළු කරවන්න විදිහක්. බබී ගිහින් අහමු. යමු තමයි. බබී ඇයි පෙන්චෝ? බබී මම මේ කල්පනා කළේ විශේෂ කෙනෙකුට තෑග්ගක් දෙනවා නම් ඒ තෑග්ග මොන වගේ එකක් වෙන්න ඕනේද? කියන්න බලන්න ඔයා මොකද හිතන්නේ? විශේෂ ගෑනු කෙනෙක්ට නම් එයාට මල් දුන්නොත් ගොඩාක් කැමති වෙයි. මම නම් කැමති ලිලි මල් වලට. හොඳද පැන්චෝ? හරි. ගොඩක් ස්තුතියි බබී. අපි ගිහින් හොයාගන්නම්. පැන්චෝ බලන්නකෝ මේ ලිලි මල් ටික දිහා බලන්නකෝ. පොඩ්ඩු ඔයා ලෑස්තිද? ඔව් මම ලෑස්ති. මේ මල් ඇති වෙයි නේද පැන්චෝ? ඔව් හොඳටම ඇති. අයින් වෙනවා. අයියා ඌයි කටු මට එන්න. අන්න ඒගොල්ලෝ
ඇතුළු වෙනවා. මේ දෙන්න ගොඩක් යාළුවෝ වගේ පේන්නේ. ඕක මම කලින් හිතුවා. හොඳයි සර්. මට පොඩි අදහසක් ආවා. කඩිනායකතුමනි මට පොඩි උදව්වක් කරනවද? ඕන දෙයක් කියන්න. ඔයාට පුළුවන් නම් මෙන්න මේ වැඩේ කරනවද? හරි. එන්නකෝ. වාට ගොඩක් ස්තුතියි මේ කරන සංග්‍රහවලට. මට ඇත්තටම පුදුම හිතෙනවා ඇයි මට මේ තරම් සලකන්නේ කියලා. මොනවද මේ කියන්නේ? මං ඔයාට සලකන්නේ නැතුව වෙන කාටද සලකන්නේ? ලස්සන මල් මං ගිහින් එනකල් මේ ටික හොඳින් බලා ගන්න එකකට මැනිකේ. මල් ඉල්ලන් එයි ආරවට මේවට කියලා දැන්නේ එපා. මොකද අපිට කොහෙන් බහතේ චිකුම්බ කන්නේ තමන් අපිට මලක් සමා වෙන්න. මම නිදියක නැහිටියේ. ගුරුතුමී දන්නවා කතාව. ගුරුතුමී අද තමයි යා මගෙන් අහගන්නේ. කොහොමද වැඩේ? හැබැයි පිටට වැඩ නෑ. ස්තුතියි සර්. මං සලකන්නම්. ඔයා කොහෙද? සුබ උදෑසනක්. මේ මගේ දෙන්න කියලා මේ මල් ටික. ස්තුතියි පෙන්චෝ ඔයාට. තාත්තට කියන්න මං හුඟක් සතුටු වුණා කියලා. ලැජ්ජ ගුරුතුමී කාය වලා අපේ අමාරුවෙන් හදාගත්ත මල් පාක්කෙන් මල් කඩාගන්න ඔන්න කත වැඩලෝ යන්න කැකරේ. පෙන්චෝ හොරකම් කරපු මල් මට එපා කියලා තාත්තට කියන්න. පෙන්චෝ ඔයාට මොනාහරි අමතකුණා නේද? අමතකුණා. කිව්ව විදිහට මම මල් ටික දුන්නා. කාටද? ගන්න බෑ කිව්වා. ඕනනම් ඔයා තියාගන්න. මොකද? ඇයි පුතේ? තාත්තේ ප්‍රශ්නයක් තියෙනවා. මේ පෙන්චෝ පොඩ්ඩක් මෙහාට එනවද? වැඩේ දෙල් අන්නරේ පාරුවේ දෙන්නම්. එයාගේ යාළුවත් එක්ක. තාත්තා දැනගත්තොත් දුක හිතෙයි. අපි මේකට මොනව හරි කරන්න ඕනේ. මටත් දුක හිතෙනවා. මේ ගමන හොඳයි නේද ඔයාට? ඔව් අනේ මට හරිම සතුටුයි. සෙබළුනි අන්න යනවා මේ ඉලක්කය. සරසනු. කිඹුලේ. අයියෝ අනේ. බය වෙන්න එපා. මම හොඳ වැඩක් කරන්නම්. ඔයා නම් හරිම වීරයෙක්. ඒක සුළු දෙයක් නේ. ආන්දරේට කෝටු ගහනකොට මෙහෙම වෙනවා. දැන් ඉතින් මේකට මොකද කරන්නේ? ඈ පෙන්චෝ. අනේ සුන්දර මං කලින් දැකලා නෑනේ. අනේ ඔයාගේ ලස්සන නම මොකද්ද? ඔයත් එක්ක කතා කළොත් ගෙදරින් විසුමක් වෙන්නේ නෑ. අයියෝ වෙන්න එපා. හෙලියෝ. විදේවි අලුතෙන් කෙනෙක් ඇවිල්ලා අඳුර ගන්න එන්න. ඕනේ අපේ කිඹුලියක් නෙවෙයි. අපේ කෑම. අපි ඉවරයි. යමු. කිසිම දෙයකින් වැඩක් නේ බලන්නකෝ. අයියෝ වලස්්‍රාල අපි පොඩි ළමයි වගේනේ තරහ වුණේ නේද?
කිසි දෙයකට කලබල වෙන්න හොඳ නැහැ. එහෙම නේද මෙයා? ඔව්. ඒක ඇත්ත තමයි. පැංචෝ, ඇයි ටීචර්? මේ ඉන්නේ මගේ වැඩිමල් සහෝදරයා. සහෝදරයා? ඔව්, මෙයා තමයි මට කේක් එකට ඕන දේවල් ගෙනත් දුන්නේ. කේක්? ඔව්. එයාගේ උපන්දිනේට හදාපු කේක් එක. උපන්දින කේක්? ඔය ඔක්කොටම දැන් කන්න පුළුවන්.